මාසයට ලක්ෂ 2ක් හම්බ වෙන්නේ නැති නිසා අපිට කීයක් ඇද්ද? ලක්ෂ 2 ඇති. මාසෙට ලක්ෂයක් හම්බ වෙන්නේ නැති නිසා මාසෙට ලක්ෂයක් ඇති. ඔයත්තන්ට හිතනවා නම් යම් සීමාවක් හිතන්න මට මාසෙට ජීවත් වෙන ලක්ෂ 5ක් ඇති. එහෙම හිතනවා නම් හොයන්න මාසෙට ලක්ෂ 5 පඩි ගන්න මිනිස්සු ඉන්නවා. හම්බ වෙලා අහන්න ඔයාට ඇද්ද කියලා ඔය ලක්ෂ 5 මෝ කියන්නේ. එයාට මදි. හරිද? ඒකයි මේ මම කියලා දෙන්න හදන්නේ. අපිට කොච්චර ලැබුණත් මදි. හිතනවා මෙච්චරක් ලැබුණොත් ඇති වෙයි කියලා. හැබැයි එතෙන්ට ගියා මේක මදි. තේරුම් ගන්න අපේ ජීවිතේ සතුට කියන්නේ හැම වෙලාවෙම අපිට වඩා ඉස්සරහින් ඉන්නේ. හරිද? අපි කරන්නේ ඕක පස්සෙන් යන එක. පස්සෙන් පන්න යනවා සතුට හොයාගෙන. අපි සතුට ළඟට යන්න සතුට අපිට වඩා ඉස්සරහට යනවා. පැහැදිලිද? ඒ නිසා මේකේ පන්නන්න ගියොත් කවදාවත් මේකෙන් ඇතිවීමක් වෙන්නේ නෑ. මදි වෙලා අන්තිමේදී ලෝභකම වැඩි වෙනවා. තණ්හාව තව වැඩි වෙනවා. ඒ නිසා කරන්න තියෙන්නේ ලැබෙන ප්‍රමාණයෙන් සතුටු වෙනවානේ. හරි මට සතුටු වෙන්න පුළුවන් සීමාව තියෙනවා. ඒ කියන්නේ මම කැමතියි මෙන්න මේ තාක් සීමාවකට සතුටු වෙන්න. හැබැයි මගේ අවශ්‍යතා ගොඩ නැගිලා තියෙන්නේ, මගේ දේවල් ගොඩ නැගිලා තියෙන්නේ ඊට වඩා අඩුවෙන් සතුටු වෙන්න නම් මම දැනගන්න ඕනේ මට ලැබෙන ප්‍රමාණයෙන් සතුටු වෙන්න. පැහැදිලිද? ඒ නිසා ලාභ හමුවේ කම්පා වෙන්න එපා. පැහැදිලිද? වෙනස් වෙන්න එපා. ඊළඟ එක අලාභ. ලැබීම පිටිපස්ස එනවා මොකද්ද? අලාභ. දැන් අපේ ඇට වෙලා තියෙන ලාභ නම් ටිකක් හරි දරා ගන්න පුළුවන්. මොකද දරා ගන්න